හරි. මේ වීඩියෝ එක කියන්නේ ඕවර් තින්කින් වලට සදාටම සමු දෙන්නේ කොහොමද කියන එක. නැත්තම් ඕවර් තින්කින් කොහොමද නවත්ත ගන්න කියන එක ගැන. ඉතින් ඕවර් තින්කින් කියන්නේ අද ලංකාව විතර නෙවෙයි මුළු ලෝකෙටම තියෙන විශාල මානසික ගැටලුවක්. එතකොට මේ ඕවර් තින්කින් කියන தত্ত্বය OCD ලෙසත් හඳුන්වනවා. හරිද? එතකොට මේ OCD කියන தত্ত্বයෙන් හින්දාත් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ මානසික තියෙන නිදහස සහ මානසික සතුට මේ සියල්ලම නැතිලා තියෙන. එතකොට අද ලිසන් එක කොහොමද මේ ඕවර් තින්කින් වලින් මිදෙන්නේ කියලා. එතකොට ඕවර් තින්කින් කියන්නේ අත්තන කිව්වොත් එකම සිතුවිල්ල අපිට නැවතත් එන එකනේ. එතකොට මම මේක සම්පූර්ණයෙන්ම ගලලා දාන්න චූටි එක මෙතඩ් එකක් ඕගොල්ලෝ එක කියන්නම්. හරිද? එතකොට දැන් මේ සිතුවිලි නෙමේ වාට හානි කරන්නේ. හරිද? එතකොට මේ සිතුවිලි ඇත්තට මොනවද කියලා බලන්න. හරිද? ඇත්තට මොනවද කියලා බලන්න පොඩ්ඩක් සිතුවිලි කියන්නේ නැහැ. කවදාකවත් සිතුවිලි කියන්නේ වානේ මේ බාහිරේ නාම රූපයක දුන්න වටිනාකමක් නිසා නිර්මාණ වුණ දෙයක් තමයි මේ සිතුවිලි කියලා එන්නේ. හරිද? එතකොට ඇත්තටම සිතුවිලි කියන්නේ වානේ මේ සිතුවිලි කියන ඒවා ඔයාගේ කරගෙන මිසක් කවදාකවත් ඒවා ඔයාගේ වෙලා නැහැ. හරිද? එතකොට හොඳම දේ තමයි මේ මෙතඩ් එක මයින්ඩ්ෆුල්නස් මෙතඩ් එකක්. දැන් හිතන්නකෝ ආට ඔන්න එකම සිතුවිල්ලක් එනවා. මොකක් හරි සිතුවිල්ලක් එනවා කියලා හිතන්නකෝ. හරිද? එන්නේ ඒ සිතුවිල්ල එන විටම සිහිය වාගේ ප්‍රගුණ කරන්න ඕනේ. හරිද? දැන් හිතන්නකෝ ආට සිතුවිල්ලක් එනවා මට එක්සෑම් එක පාස් වෙන්න බැරි වේද කියන එක. මට එක්සෑම් එක පාස් වෙන්න එන නෙගටිව් සිතුවිල්ලක්. එතකොට ඔයා හොඳට සිහිය වඩන්න ඕනේ. මට එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් වේද කියන එකට තාම මොහොන් දීලත් නැහැ. මේක අනාගතයේ තියෙන දෙයක්. එතකොට මේ මොහොතේදී මට කිසිම ප්‍රශ්නයක් නැහැනේ. එතකොට මේ සිතුවිල්ල කියන්නේ ඇත්ත එකක් නෙමෙයි. කවදාවත් මේ සිතුවිල්ල කියන්නේ ඇත්ත එකක් නෙමෙයි. හරිද? මේකේ මුලාව දැකලා ඔයාට එන්න තැනදී ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන් නම් දිගින් දිගටම මේ සිතුවිල්ල එන විටම මේක කරන්න පුළුවන්. සිතුවිල්ල බ්ලොක් කරන්න එපා. සිතුවිල්ලට එන්න දීලා ඔයා මේ විදිහට දැනුවත් භාවයකින් පත් වෙනවා නම් ඇත්තටම කිව්වොත් ඔයාට මේකෙන් මිදෙන්න පුළුවන් මාසයක් දෙකක් ඇතුළත. හරිද? මේක ප්‍රගුණ කරොත්. එතකොට ඊටමත් ප්‍රබල දෙයක්. හරිද? ඊටමත් ප්‍රබල දෙයක් මේක. එතකොට මේක මගින් ඔයාගේ සිහිය හොඳට වඩන්නත් පුළුවන්. හැම වෙලෙම ඔයාට එන සිතුවිල්ල දිහා සිහියෙන් බලන් ඉන්න එක තමයි ඔයා කරන්න ඕනේ. හරිද? මේක ටික කාලයක් කරාම ඔයාට හිතා ගන්න බැරි ප්‍රෝග්‍රස් එකක් ඔයාට ගන්න පුළුවන්. ජීවිතේ ඔයාට හිතා ගන්න බැරි ප්‍රෝග්‍රස් එකක්. රයිට්? විශ්වාස කරන්න මාව මේ ඕවර් තින්කින් කියන එක ඔයාට අපව ජීවිතේට එන්න නැති විදියට මේක බ්ලොක් කරගන්න පුළුවන්. ඒතකොට ගොඩක් දෙනා මේ ඕවර් තින්කින් නිසා බෙහෙත් ගන්නවා. හරිද? මම රෙකමන්ඩ් කරන්නේ නැහැ බෙහෙත් ගන්න එක. මොකද ඒ බෙහෙත් වල ගොඩක් ඉෆෙක්ට්ස් තියෙනවා. හරිද? මොකද ඒ බෙහෙත් වලින් කියන්නේ ස්වයංක්‍රීයව හරිද නිකන් අර කෘත්‍රිමව වගේ හැපි හෝමෝන්ස් ඉන්ක්‍රීස් කරන එක කරන්නේ. හැබැයි ඒ කෘත්‍රිමව හැපි හෝමෝන්ස් ක්‍රියේට් කරන මොකද වෙන්නේ අපේ නැචරලි නැවතුවත් බෙහෙත් නැතුවත් නැචරලි අපේ හෝමෝන්ස් බිල්ඩ් වෙන එක ඒකෙන් ක්‍රියේට් වෙන එක නවතිනවා. හරිද? ඒ නිසා මම කියන්නේ ඔයාට මේ පුංචි මෙතඩ් එකේ හරිද ඕවර් තින්කින් සාධාරණව නැති කරලා දාන්න පුළුවන්. ජීවිතේ සුපිරිම වීඩියෝ එකක් වහපු ඔයාගේ සිතුවිල්ල දිහා හොඳ සිහියෙන් බලන්න. ඒ සිතුවිල්ල මම නොවන වග වටහා ගන්න මෙතනදී වාට පුළුවන් ඔය ඕවර් තින්කින් කියන ශාපයෙන් සදාට මිදෙන්න. ඒ වගේම වාට පුළුවන් නිව් කොන්ෂස් එකකට අලුත්ම ජීවිතයකට වාට පියන ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.